අවුරුදු 50ක් ගිහිල්ලත් ඔයාට මාව ලස්සනට පේනවද? ඔව් අපේ නෝනා. මෙහෙම කොණ්ඩෙත් ඉදිලා. ඔව් ඔව් මගේ ඇස් පේනීම දුර්වලයිනේ. සියේ ඔයාට යටම ලයින් එක පේනවද? ඔව් මට පේනවා. මේඩ් ඉන් චයිනා. ඈ? ඒ කොහෙන්ද එච්චර හයියක් වල්නවා කියෝ? මොකද්ද නංගී උනේ? ෂික් විතරක් බලන්නකෝ. මූ ඉඳන් කියනවා මට කිස් එකක් දෙන්නලු. වයසටද යකෝ වැඩ? කිස් එකක් නෙවෙයි ගොංගෑනියේ. ඉල්ලුවේ කිස් එකක්. එමින් යමන් වින්න අයියේ. බත් එක හැලෙනවා. මොකද මේ පිස්සු කෙලින්නේ? පරිප්පු ටික හැලුණා යකෝ. මේක හොදන්න ගියාම නෝනගෙන් ගුටි ගන්න වෙනවා. නවත්තපන් වාහනේ මං බහිනවා. අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සමහිනින්බිත සායුධන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු. පරයෝ අරක හරි ගියේ නෑනේ. අර කියන්න අරහේ වමනේ දානවා. මොකක් කිව්වා? ඒක වෙන්න බෑ. කල්කේ දුන්නනේ උඹ. මේ තොගේ කල්කේ ඒක කාලා තමයි මම වැඩේ කළේ. යකෝ උඹ කල්කේ දෙන්න ඕන ගෑණිට පක්. හමුන් අද ඉස්කෝලේ ටැප් එකට වැඩේ දුන්නා නේද? අනේ මැඩම් මෙහෙම කරන්න එපා. වරදක් කරත් සිතකින් නෙවෙයි අපි වීඩියෝ කෝල් එකක් ගමුද? අනේ ගමුකෝ පුතා. ඉක්මනට ගෙදර ගිහින් පේමන්ට් එක දාන්න රත්තරන්. කවුරු හරි මෝඩයි නම් නැගිටින්න. ඔයගොල්ලෝ මෝඩද? ටීචර් විතරක් හිටගෙන ඉන්න හින්දා තනියට නැගිට්ටා. ටීචර් අන්තිම පේලිය ඩෙස්ක් එකෙන් ටික් ටික් සද්දයක් එනවා. ඒ ළමයෙක්ගේ අලාම් එකක් වෙන්නේ නැති පුතේ. ටීචර් පිස්සු කතා කරනවා. ඒ මොහොමඩ්ගේ මේසේ.